Hello everyone, welcome to my YouTube channel. මේ වීඩියෝ එක කරන්නේ ස්පෙෂලි නංගිල මල්ලිලා මේ අවුරුද්දේ අපේ යුනිවර්සිටි එකට එන්න බලාගෙන ගෙදරට වෙලා ඉන්න නංගිල මල්ලිලට එක එක ප්‍රශ්න අහනවා. ඒ සමහර YouTube channel එකට දාලා තිබුණා. ඒ වගේම සමහරු මට පර්සනල් මෙසේජ් දාලා අහලා තියෙනවා. ඊට පස්සේ සමහරු කෝල් කරලා දන්න කෙනා කෝල් කරලත් මගෙන් ඇහුව සමහර ප්‍රශ්න. ඉතින් මං ගත්ත ඒ කොමන්ට් ප්‍රශ්න ටිකකට උත්තර අරගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. මුලින්ම කියන්න ඕනේ මම ඉන්දුනි කවීෂා අපේවර්ණ. මම හම්බන්තොට දිස්ත්‍රික්කේ එතකොට මම උයලස් විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යාවක් විදියට ඉගෙන ගන්නවා. මගේ ඩිග්‍රී කෝස් එක තමයි ඇනිමල් ප්‍රොඩක්ෂන් ඇන්ඩ් ෆුඩ් ටෙක්නොලොජි. එතකොට ගොඩක් අය ඕක සමහර අහලත් තිබුණා. මං කරන්නේ ඩිග්‍රී කෝස් එක. එතකොට මම දැනට ෆස්ට් ඉයර් එක සෙමිස්ටර් දෙක ඉවර කරලා දැන් ස්ටඩි ලීව් එකේ මේ දවස්වල ඉන්නේ. එක්සෑම් තියෙනවා අපිට තව මාසයක් අගෝස්තු 24 ඉඳලා සැප්තැම්බර් 18 වෙනකන්. එතකොට සැප්තැම්බර් 18න් පස්සේ තමයි ඔයාලව මෙහෙට ගන්නෙ. සාමාන්‍යයෙන් එහෙමයි. අපි ගිය අවුරුද්දේ ආවෙත් අයියලා අක්කලාගේ වැකේෂන් කාලේ. එතකොට කවුරුත් හිටියේ නෑ. අපි නැති වෙලාවේ තමයි ඔයාලා එන්නේ. එතකොට අපිට මේ හොස්ටල් පාර දීලා යන්න වෙනවා. මම දැන් ඉන්නේ ඉන්සයිඩ් හොස්ටල් එකක. එතකොට කැට්ලියා හොස්ටල් එකේ තමයි මම ඉන්නේ. අපේ ගර්ල්ස්ලට ඉන්සයිඩ් හොස්ටල් දෙකක් තියෙනවා. කැට්ලියා බ්ලූ සෆයර් කියලා. එතකොට මම ඉන්නේ කැට්ලියා හොස්ටල් එකේ. එතකොට මම ෆස් සෙමිස්ටර් එක අවුට්සයිඩ් තමයි මට හම්බුනේ. මම ඒ ගැන විස්තර කියන්නම්. පිළිවෙලට ප්‍රශ්න ටිකක් තියෙනවා. කොහොමද මම මේ ප්‍රශ්න ටිකට රෙජිස්ට්‍රේෂන් දවසේ මොකද වුනේ කියලා මතක් කරොත් මම රෙජිස්ට්‍රේෂන් වලට එද්දී අර ගේන්න කියලා ඩොකියුමන්ට්ස් වගේ ඒකවල දීලා තියෙනවා. මම මේ ඩොකියුමන්ට්ස් අරගෙන එද්දී මට අමතක වුණා ID කොපි එකක් කියන. මම දන්නේ ඔයාලටත් කියලා තියෙනවාද ඒක කියලා. සමහර අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ඒතර ඔයාලටත් කියලා තියෙනවා නම් ඒ හැමදේම අරගෙන එන්න. මොකද මම ගිය පාර මට මතකයි ඇවිත් පේලියේ ඉඳලා අර දිග පේලියක් තියෙනවා අපේ ඇඩ්මිනිස්ට්‍රේටිව් බිල්ඩින් එකේ ගිය පාර. මේ පාර කොහොම කොහෙද තියනවද කියලා දන්නේ නැහැ. හැබැයි ගිය අවුරුද්දේ වුණ එක්ස්පීරියන්ස් එක මම කියන්නේ මොකද ගොඩක් අය ඕක අහලා නිසා මට අමතක වුණා ඒක. එතකොට ඒක ගේන්න ආයෙම ගෙදර කෙනෙක් යවන්න උනා එළියට කැන්ටින් එකේ කැන්ටින් එක ඕපන් කරාට පස්සේ එතනින් ගන්නත් පුළුවන් වුණා. එහෙම මිස්ටේක්ස් වෙනවා. ඉතින් පොඩි වැඩි එක හිතන්න දෙයක් නැහැ. එන්න එතකොට ওই දුර ඉඳලා එන අයට මෙහි ඉන්න තැන් කොහොමද කියලා බදුල්ල ටවුන් එකේ මුතියංගනේ පන්සල හරිය තියෙනවා. දවසකට ඉන්න පුළුවන් තැන්. එතකොට මම නම් හම්බන්තොට නිසා මුදේ පාන්දර ආවේ වාහනේ. හැබැයි අර දුර ඉඳලා එන අයට මෙහි නවතින්න වෙනවා නම් ඔහු නවතින්න තැන් තියෙනවා. ඔයාලට පේමන්ට් එකක් කරලා ඉන්න පුළුවන් උදේට කැම්පස් එකට එන්න. එතකොට තව රෙජිස්ට්‍රේෂන් දවසේදී මොකද වුනේ? එදාට අර බෑග් ස්ලිප් එක කියන්නේ බෑග් පේමන්ට් එකක් කරන්න තියෙනවා. කලින් ඔයාලා කරනවා මං හිතන්නේ. මට මතකයි මම ගමේදීත් කරා එකක්. ඒ පේමන්ට් එකට අමතරව හරියට මතක නැහැ පේමන්ට්ස් කීපයක් කරන්න. එකක් බර්සරි ෆිල් කරද්දී ගවර්න්මන්ට් එකට පේ කරන්න වුණා. මට හරියටම මතක නැහැ ඒ මොකක්ද කියලා. හැබැයි සමහර එකක් කොහමරි එළියේදී කරා මතකයි. යුනිවර්සිටි එකට ඇවිල්ලා පේමන්ට් එකක් කරා. ඒකට බැංක් එකට යන්න ඕන නැහැ. බැංක් එකෙන් අපේ යුනිවර්සිටි එක ඇවිල්ලා හිටියා එදා. එහෙම තමයි ෆස්ට් ඩේ උනේ. ඊළඟට අපේ ඩිග්‍රී එකට මොනවද ස්පෙෂලි දැන් ඇනිමල් ප්‍රොඩක්ෂන් ෆුඩ් ටෙක්නොලොජි සිලෙක්ට් වෙච්ච අය ඉන්නවනේ. ඒකට මොනවද විශේෂයෙන් වුණා? ඔයාලට ලැබ් කෝඩ්ස් ඕන වෙනවා. ඒක එතකොට සමහර වෙලාවට බැච් එකේම එකතු වෙලා එක තැනකින් ගන්නවා. අපිත් එහෙමයි කරේ. මම සමහරවන්ට පුළුවන් කැමති නම් ගෙදරින් එක මහගෙන අරගෙන එන්න. මම ගෙදරින් අරගෙන ආවේ ලැබ් කෝඩ් එක. ඒක ලැබ් වලට ඕන වෙනවා. ඊට අමතරව අපිට ෆාම් ප්‍රැක්ටිස් තියෙනවා. ඒකට ඔයාලව දැනුවත් කරයි අපේ ඩිග්‍රී කෝස් එකේ ෆාම් ප්‍රැක්ටිස් තියෙනවා. සාමාන්‍යයෙන් සිකුරාදාට තමයි ෆස්ට් ඉයර් එකේ අපිට තිබුණේ. චේන්ජ් වෙයිද කියන්න බෑ. අපිට තිබුණු විදිහ තමයි මම මේ ෂෙයා කරන්නේ. එතකොට ඒකට බොටම් එකක් ටී-ෂර්ට් එකක් පරණ සපත්තු දෙකක් නම් වැඩි හොඳයි ෆාම් එකට දාන අලුත්ම දෙකක්කට වඩා. අට ඉතින් මොකක් හරි කමක් නැහැ. සපත්තු දෙකක් ඕනේ වෙනවා. ෆාම් දවසට. ඕකේ ඒක ස්පෙෂල්. ඊට අමතරව ෆීල්ඩ් විසිට්ස් එනවා. තව ඇතුලේ පොඩි
ඉවෙන්ට්ස් වලට සමහර වෙලාවට සම්බන්ධ වෙන්න වෙනවා. ඒවා ප්‍රශ්නයක් නැහැ. ඇකඩමික් හොඳට යනවා. අපිට හොඳ ලෙක්චර් පැනල් එකක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ පැත්තෙන් පර්ෆෙක්ට්ලි අපිට උගන්වනවා. රැගින් ගැන අහලා තිබ්බා no ranks. තාම මම කවදාවත් කිසිම විදියක වචනකින්වත් මෙන්ටලි බුලි වෙන විදිහට දෙයක්වත් කිසිම විදිහක මම රැග් වෙලා නැහැ. ඒක කියන්න ඕනේ. thank you so much for seniors. හරිම supportive seniors ලා ටිකක් අපිට සීනියර් බැච් එකක් ඉන්නේ. එතකොට මොන හරි වෙලාවකදී ප්‍රශ්නයක් වුණත් අපිට සපෝට් කරා වගේම අපිට දිට්වා අපි ෆස්ට් ඉයර් ඉති සෑහෙන සපෝට් කරා අපේ යුනියන් එකේ අයියලා අක්කලා ඒ වගේම අපේ සීනියර්ස්ලා සෑහෙන සපෝට් කරා ඒ වගේම ඇකඩමික් දේවල් වලටත්. එතකොට අපිට රැගින් තිබුණේ නැහැ. ඒක ගොඩක් අය අහන දෙයක් ඔයාලගේ යුනිවර්සිටි එකේ රැගින් තියනවාද? එහෙම රැග් එකක් නැහැ. අපිට ඇත්තටම මට එහෙම රැගින් සම්බන්ධ ස්ට්‍රෙස් එක 0. ගොඩක් කට්ටිය ඔක අහනවා. ඊළඟට තව ස්පෙෂලි මෙහෙට එද්දී දැන් බදුල්ල සීතලයිනේ. එතකොට මෙහෙට මොනවද ස්පෙෂල් සාමාන්‍යයෙන් ඔයාලා ළඟ අමතර වයිස් කැප් එකක් සොක්ස් තියාගෙන හෑන්ඩ් සොක්ස් උත් තියෙන එක හොඳයි. ස්වීටර්ස් කියන අපි මේ සීතල කාලේට අඳින්න ඇඳුම් කීප් ටිකක් තියාගන්නට හොඳයි. තියාගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ සමහර වෙලාවට අපිට අර ඒ කාලේට එනකන් තේරුණා පොඩ රස්නේ දවස්වල එන්නේ ආවේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පස්සේ කාලේ සීතල වේගෙන එනකොට අපිට තේරෙනවා මේක චුට්ටක් අමාරුයි කියලා. ඒ වගේම ඔයාලා ළඟ තව ඊට අමතරව මොනවද තව ස්පෙෂලි ගේන්න ඕනේ කියන්නේ බේසමක් අර අත්‍යවශ්‍ය දේවල් ටික කොහොමද ෂෙයා වෙනවනේ ඔයාලට. ඊට අමතරව වෙන ලොකු ප්‍රශ්න නැහැ. අර සීතලට අඳින දේවල් ටික මිස් කරගන්න එපා. ඒකත් දාගෙන එන්න. මොකද මේක ඕනේ වෙනවා ටික දවසක් ගියාම. ඊට පස්සේ ස්පෝර්ට් කරන අය ඒවට ඕනේ දේවල්. ඊළඟට තව කෑම කොහොමද? කැම්පස් එකේ අපිට කැන්ටින් 3ක් තියෙනවා. G කැන්ටින් එක මේන් ඉස්සරහා ගේට් එක මෙඩිකල් ෆැකල්ටි සයිඩ් එකේ තියෙනවා. G කැන්ටින් එක තව මේන් කැන්ටින් එක තියෙනවා. ඊට පස්සේ ආයෙම පහළ තව කැන්ටින් එකක් තියෙනවා. කැන්ටින් 3ක් තියෙනවා. ඒ කැන්ටින් 3ෙම කෑම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නෝමල් ප්‍රයිස් යන්නේ. ලොකු ප්‍රශ්නයක් නැහැ. කියන්න තරම් ලොකු ප්‍රශ්නයක් නැහැ කෑමවල. ඒ කියන්නේ අර සාපේක්ෂව මම කෑම කාලා තියෙනවා කියන්නේ තව ඒ කියන්නේ මම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා අනිත් යුනිවර්සිටි වල සහ ඔය කියන තරම්ම අපේ යුනිවර්සිටි එකේ එකම දේවල් ටික අර හැමදාම ඉද්දි ගොඩක් වෙලාවට අර කැවෙනකොට අමාරුයි තමයි. හැබැයි ඒ යාලා ගන්නත් එක්ක ඒක worth එයාලගේ කෑම එක ප්‍රශ්නයක් නෑ. ලොකු ප්‍රශ්නයක් නෑ. ඔයාලා කැමති විදියට කාලා ඉන්න පුළුවන්. එළියෙත් කෑම ගන්න පුළුවන්. ආයෙම මොනවද බෙහෙත් ගන්න ඕනේ තැන් තියෙනවද? and මොනවද ඔයාලා එද්දි අරගෙන ඉන්න ඕනේ විශේෂ දේවල්. විශේෂයෙන් මුල් කාලේ අමුතු අලුත් කෑම try කරන්න යන්න එපා එකපාරටම ආපු ගමන්. මේක හොඳට එක්ස්පීරියන්ස් කරපින්ද මට මුල් කාලේ සෑහෙන්න මම දන්නේ නැහැ ඒක මගේ ප්‍රශ්නයක්. මගේ යාළුවන්ටත් උනා ලූස් මෝෂන් ප්‍රශ්නයක් ආවා. ඒක මෙහෙට ආපු ගමන් ඒ කෑම වලට හුරු නැතිකමද එන්වයරන්මන්ට් එකට ඇඩැප්ට් වෙන්න බැරි කමද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි එහෙම වුණා. එතකොට ඔයාලා ළඟ පොඩ්ඩක් තියාගන්න කෝපි සිද්ධාලේප පැනඩෝල් ගෑස්ට්‍රයිටිස් බෙහෙත් ඊට පස්සේ තමන්ට අවශ්‍ය අනිත් බෙහෙත් තියෙනවා. ඊට අමතරව පුළුවන් නම් ඔය බඩේ කැක්කුමක් හැදුනම පාවිච්චි කරන්න. එහෙම බෙහෙත් එකකුත් තියාගන්න. ඊට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් එනවනේ මෙහි බෙහෙත් ගන්න තැන නැද්ද කියලා. නෑ තියෙනවා මෙඩිකල් සෙන්ටර් එකකින් ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අර මුල් කාලේ අර අලුතෙන්මනේ ආවේ ගොඩක් අවුලම ප්‍රශ්නේ මුනේ අර ලූස් මෝෂන් හැදිලා එහෙම වුණා මට මුල් කාලේ මන් දන්නේ මට ඒකට ඇඩැප්ට් වෙන්න අමාරු වෙන්නේ නැත්te ඇති සමහර විට අපේ යාළුවෝත් කීප දෙනෙක්ටම වුණා මට තමයි වැඩිපුරම ප්‍රශ්න තිබුණා. يعني එහෙම වුණේ ගොඩක් කරාට ඒ අපේ සෙට් එකෙම කොහොම හරි ඒකත් හරි බෙහෙත් ඒ වගේ දේවල් තියාගන්න. and මෙහි බෙහෙත් ගන්න තැන් තියෙනවා. මෙඩිකල් සෙන්ටර් එක තියෙනවා වගේම තව ළඟ පහත තැන් තියෙනවා බෙහෙත් ගන්න. ඊළඟට කෑම
ගන්න කැන්ටින් තියෙන ඊට අමතර ඔය අවශ්‍ය දේවල් ගන්න තියෙනවා යුනිවර්සිටි එකේ ඉස්සරහා ෆුඩ් මාර්ට් එක තියෙනවා. තව ෆුඩ් සිටි එකක් තියෙනවා. එතකොට එයාගෙන් බඩු ගන්න පුළුවන්. ටවුන් එකට විනාඩි 10යි. කොහොමද එන්නේ කිව්වොත් දැන් මම හම්බන්තොට නිසා හම්බන්තොට මාතර ගාල්ල පැත්තේ ඉඳලා එන අයට ගාල්ල බදුල්ල බස් තියෙනවා. මාතර බදුල්ල බස් තියෙනවා. මාත් එන්නේ මාතර ගාල්ල බස් වල තමයි. එතකොට එහෙම නැත්තම් අපිට පුළුවන් ඔය මොණරාගල අම්පාර වගේ බස් එකක ඇවිල්ලා වැල්ලවායින් බහැලා වැල්ලවායින් ඉඳන් බදුල්ලට බස් එක අරගෙන එන්නත් පුළුවන්. නැත්තම් හම්බන්තොට ඇඹිලිපිටි පැත්තට ඉන්න ළමයි ඇඹිලිපිටියට ගිහින් ඇඹිලිපිටියෙන් ඇඹිලිපිටි බදුල්ල බස් එකේ එන්නත් පුළුවන්. ඒකට බස් වල ප්‍රශ්නේ මේ පැත්තෙන් එහෙමයි. කොළඹ වගේ ඉන්න ළමයින්ට 99 පාර තියෙනවා. නැත්තම් නුවරට ගිහින් බදුල්ලට එන්න පුළුවන්. ওই විදියට එන්න පුළුවන්. තව මන්නාර නුවර ජැෆ්නා පැත්තට යන අයට උදේට බස් එකක් තියෙනවා මම දන්න තරමට. අනිත් පැති ගැන ලොකුවට අයිඩියා එකක් නැහැ. එහෙම තමයි. ඊට පස්සේ තව මොනවද විශේෂ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ඉතින් ඔයාලා හැමෝම වෙල්කම් කරනවා. මම as a first year student කෙනෙක් විදිහට ඔයාලා ආදරෙන් පිළිගන්නවා and ඔයාලගේ වැඩ කරගන්න හොඳින්. මම හිතනවා මෙහි එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඇත්තටම යුනිවර්සිටි එක ලස්සනයි. අපි හිතාගෙන ආපු තරම් ලොකු රෂ් එකක් නැහැ. පළවෙනි දවසේ ගෙදරින් එද්දි ගොඩක් අමාරුයි හොස්ටල් එකේ තියලා යද්දි. අවුට්සයිඩ් ප්‍රශ්න තියෙනවානේ හොස්ටල් හම්බෙන්නේ කොහොමද කියලා. ඒ දෙන්දි වෙන්නේ ඔයාලට චිට් එකක් ලැබෙනවා. එතනේ චිට් එක තෝරගනිද්දි ඔයාලට හම්බෙන හොස්ටල් එකේ නම රූම් නම්බර් එකත් එක්ක බෙඩ් නම්බර් එකත් එක්ක හම්බෙනවා. එතකොට ඉතින් ඔයාට ඒ හොස්ටල් එකට යන්න වෙනවා. මට මුලින්ම හම්බුනේ අවුට්සයිඩ් හොස්ටල්. දැන් මම ඉන්සයිඩ් ඉන්නේ. මම දෙවෙනි පාර චිට් එක සිලෙක්ට් කරලා දෙවෙනි පාරත් එහෙම තමයි වෙන්නේ. ඉතින් ඕක ප්‍රශ්නයක් තියෙනවානේ. ෆස්ට් පාර හම්බුනාම ආයේ අපිටත් ප්‍රශ්නයක් තිබ්බා. එතකොට දෙවෙනි පාරවත් චිට් එකක් අදින්න නැතුව අපිට එන්න පුළුවන් වෙයිද චිට් එකක් ගන්න නැතුව? නෑ. එවලටත් අපිට චිට් එකක් අරගෙන. ඉතින් අපිට හම්බෙන අපේ ලක් එක අනුව තමයි ඒක ඩිසයිඩ් වෙන්නේ. ඒක ලකී කියන්නත් ලක් එක කියන්නේ අපිට හිතනවා නේක මට අවුට්සයිඩ් හම්බෙන්න ඉන්සයිඩ් හම්බෙන එක ලකී කියලා. එහෙමම කියන්න බෑ ඉතින්. මම හිතනවා මට අවුට්සයිඩ් ෆස්ට් හම්බුන එක හරිම හොඳයි. මොකද මට මුලින්ම ඉන්සයිඩ් ලැබුණට වඩා මම ගොඩාක් සතුටු වෙනවා මට මුලින්ම අවුට්සයිඩ් ලැබුණ එකට. මොකද මට සෑහෙන ඔපචුනිටිස් හම්බුණා. එතකොට ඒ කියන්නේ මට හොඳ යාළුවෝ ටිකක් හම්බුණා. ඊට පස්සේ මම ඉන්සයිඩ් ආවට පස්සේ මට ඒ යාළුවන්ගේ සපෝට් එක දැනටත් අදටත් හම්බ වෙනවා. ඉතින් මම ඒ නිසා හිතනවා ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක්. 8 දෙනෙක් එක්ක ඉන්න එක ඒක ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඇතුලේ ඉද්දි හොඳයි. පහසුකම් තියෙන හොඳට. රූම් එකක දෙන්නෙක් ඉන්නවා ඉන්සයිඩ් හොස්ටල් වල නම් අවුට්සයිඩ් රූම් එකක 8 දෙනෙක් ඉන්නවා. එහම අපිට කියන්න බෑ මේක හොඳයි මේක නරකයි කියලා. ඒක අපි දකින විදියට හොඳ නරක කියන එක තීරණය වෙනවා. ඇකඩමික් දේවල් වලට ඉතින් ඕන දේවල් ලෙක්චරර්ස්ලා කියනවා, ඩෙමොන්ස්ට්‍රේටර්ස් මැඩම්ස්ලා කියනවා වැඩි දේවල්. එතකොට යාළුවත් එක්ක වැඩ ටික කරගෙන යන්න පුළුවන්. එහෙනම් මම එතනින් මේ වීඩියෝ එක නවත්තන. මම හිතනවා ඔයාලා දැනගන්න උමනාවෙන් හිටපු දේවල් ගොඩක්කට උත්තර ලැබෙන්නේ නැති. බදුල්ලේ ටවුන් එකේ බහලා කැම්පස් එකට එන්නේ කොහොමද කිව්වොත් බදුල්ලේ ටවුන් එකේ ඉඳලා පස්සට පැත්තට තියෙන ඕනම බස් එකක ඇවිල්ලා කැම්පස් එක ළඟ බහින්න පුළුවන්. ඊට අමතරව පික්මී දා ගන්න පුළුවන්. එතකොට බ්ලූ කලර් සාරි ඇඳගෙන අපේ යුනිවර්සිටි එකේ ඇන්ටිලා ඉන්නවා. එතකොට එයාලගේ වගේ සිකියුරිටි අංකල්ලාගේ සපෝට් ගන්න පුළුවන්. ඔයාලට ෆස්ට් ඩේ එකේ මේ තැන් හොයාගන්න බැරි වුණාම ඒ වගේම තව කියන්න තියෙන්නේ ඉතින් ඔයාලගේ ඉස්සරහා ලයිෆ් එකට හදවතින්ම විශ් කරනවා. and thank you මගේ වීඩියෝස් බලනවට. මම හිතනවා ඔයාලා අහපු ප්‍රශ්න කීපයකට උත්තර හම් වෙන්න ඇති කියලා. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් thank you for watching. Love you guys.